දවසක් දහවල් අන්දරේ ගෙදර උළුවස්සට හේතු වෙලා කල්පනා කරමින් හිටියා. ඊට පස්සේ අන්දරේ මෙහෙම තනියම කිව්වා. අද නම් රජ වාසල දෙවනත් කරන්න හොඳ විහිළුවක් මතක් වුණා. ටික වේලාවකින් අන්දරේ වටපිට බලා තම බිරිඳට කතා කළා. මැණිකේ පොඩ්ඩක් මෙහෙනවකෝ. කුස්සියේ හිටපු බිරිඳුව අත පිහිදාගෙන මිදුලට ආවා. මොකද අනේ මේ හදිසියේ? එතකොට දුක හිතන ස්වරූපයක් මවාගත් අන්දරේ මෙහෙම කිව්වා. ඔයා දන්නවද ආරංචිය? අපේ රජිනට ලොකු කරදරයක් වෙලානේ. අප්පුයි දෙයියනේ මොකද උනේ? ඊයේ ඉඳන් එකපාරටම රජිනගේ කන් ඇසීම නැති වෙලා. දැන් හොඳටම බීරි වෙලා. අනේ පව්. ඉතින් දැන් කොහොමද එතුමියට කතා කරන්නේ? ඒකනේ ප්‍රශ්නේ. හෙට අපි මාලිගාවට යමු. මැණිකේට එතුමියට මොනවා හරි කියන්න ඕන නම් උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කියන්න වෙනම. නැත්තම් ඇහෙන්නේ නෑ. හරි. මම එහෙනම් හෙට හොඬටම කෑ ගහලා කතා කරන්නම්කෝ. පසුදා උදෑසන රජින රජමාලිගාවේ උයනේ ඇවිදිමින් හිටියා. අන්දරේ රජින ළඟට පැමිණ ඊතා ගෞරවයෙන් ආචාර කළා. දේවියනි, අවසරයි. අන්දරේ මොකද මේ උදේන්ම මූණත් මැලවිලා? අනේ දේවියනි, මගේ බිරිඳට ලොකු අකරදැබ්බයක් වුණානේ දේවියනි. එයි මොකද උනේ? එයාට එකපාරටම කන් ඇහෙන්නේ නැතුව ගියා දේවියනි. දැන් හොඳටම බිහිරි වෙලා. අනේ පව් අහිංසකාවී. අද එයා ඔබතුමියව බැහැදකින්න එනවා කිව්වා. දේවියනි, එයාට මොනවා හරි කියන්න ඕන නම් හොඳටම කෑ ගහලා කියන්න වෙනවා. සාමාන්‍ය විදිහට කිව්වට ඇහෙන්නේ නැහැ. හරි අන්දරේ. මං යාට ඇහෙන්නම කතා කරන්නම්කෝ. ඊට පස්සේ අන්දරේ කපටි සිනහාවක් නගාගෙන එතනින් පිටව ගියා. එදා දහවල් කාලේ රජතුමයි රජිනයි රජමාලිගාවේ ප්‍රධාන ශාලාවේ හිටියා. රජතුමා සිංහාසනයේ වාඩි වී ඇමතිවරයෙකු සමග සාකච්ඡාවක යෙදී හිටියා. රජිනත් එයාගේ පූටුවේ සිටියා. මේ වෙලාවේ අන්දරේ තම බිරිඳ එක්ක ශාලාවට ආවා. මතකනේ, හොඳටම කෑ ගහන්න ඕන. අන්දරේ බිරිඳට රහසින් කිව්වා. බිරිඳත් ඔළුව වනලා රජින ඉදිරියට ගිහින් ගැඹුරු හුස්මක්ගෙන මුළු ශාලාවම දෙවනත් වන තරම් හයියෙන් කෑ ගැහුවා. ආයුබෝවන් දේවියනි, සැප සනීප කොහොමද? රජින තිගැස්සුණා. නමුත් අන්දරේ කිව්දී මතක් වී අයත් ආසනයෙන් නැගිට ඊටත් වඩා හයියෙන් කෑ ගැහුවා. මම හොනෙන් ඉන්නවා අන්දරේගේ බිරිඳ. ඔයාට කොහමද? අපිටත් හොඳයි දේවියනි. ගෙදර හැමෝම සනීපෙන්. එහෙලද? ගොඩක් සන්තෝෂයි අහන්න ලැබුණ එක ගැන. රජතුමා කේන්තියෙන් සහ පුදුමෙන් සිංහාසනයෙන් බැස ඔවුන් ළඟට ආවා. නවත්තනවා ඔය කෑ ගැහිල්ලා. මොකද මේ? තමුල්ල දෙන්නට පිස්සු හැදිලද මෙච්චර කෑ ගහන්නේ? මගේ කන් දෙකත් රිදෙනවා. රජතුමනි, අන්දරේ කිව්වා එයාගේ බිරිඳ හොඳටම බිහිරි වෙලා කියලා. ඒකයි මම මේ එයාට ඇහෙන්න කතා කළේ. නෑ දේවියනි, මට හොඳට ඇහෙනවා. අන්දරේ මට කිව්වේ ඔබතුමියට ඇහෙන්නේ නෑ. ඒ නිසා හොඳටම කෑ ගහලා කතා කරන්න කියලා. අන්දරේ කුළුණක් අස්සේ හැංගිලා බඩාල්ලගෙන hina වෙනවා රජතුමා දකිනවා. මේකත් අර කපටි අන්දරේගෙම වැඩක්. අපි ඔක්කොම රැවටුණා. ඊට පස්සේ රජින සහ අන්දරේගේ බිරිඳද එකිනෙකා දෙස බලා සිනාසෙන්නට පටන් ගත්තා. මුළු සභාවටම hina. මෙවැනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමුවෙමු. මෙවැනි ලස්සන ජනකතා තවත් බලන්න අපේ ජනකතා ලෝකයා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.